කළා. ඒ ටික අරගෙන ආණ්ඩුව මැයි දින 21ක් පවත්වනවා රැස්වීම 21. සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව කියා සිටියා ශ්‍රී ලංකා රේගුව නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරලා තමයි මේ බහලුම් නිදහස් කරේ. ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රශ්න නැහැ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ कंटेनर දෙකක් අයිස් කන්ටේනර් දෙකක් තමුන්නාසලගේ ආණ්ඩුවෙන් පිටට ඇරියා. ප්‍රතිවගත කිරීමෙන් අනතුරුව ඒ අදාළ පාර්ශවයන් ණය ගෙවීමේදී මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් සිදු කරන ලද තොරතුරු මාර්ගයේදී එයට මැදිහත් වූ සයිබර් අපරාධකරුවන් වගේම හැකර්වරුන් විසින් ඒ තොරතුරු ලබා ගැනීමෙන් අදාළ ණය හිමියාට ලැබිය යුතු මුදල වෙනුවට ඕන් මුදල් ලබාගත්තු සිද්ධියක් මේ අපරාධයක් පිළිබඳව මල්වියනින් බෙදීම බෑදේ